මේ මං ගිව් එක දීලා එන්න. හරි. ඕකේ බොයිස් ඉතින් මහා කිට් එකේ මේ තනගේ අපි පවත්වන්න යන්නේ ඉන්නවා මම ඩවුන්ලෝඩ් කරමු මේක ගන්න. කරලා දියර. හරි බොයිස් ඉතින් ඔයාලා එන්ඩ්‍රොයිඩ් බොයිස් මෙන්න මෙතෙන්න ඔයාලා බොයිස් හැමෝම හරිද හැමෝම ආමුතනක් මෙන්න මෙතන හැමෝම බොයිස් ඔයාලා මැච් එකට බහින්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට දෙනවා gift එකක් දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා මැච් එකට ආපු ගමන් ඔයාලා ලස්සනම kit එක තමයි දාගන්න ඕනේ. හරි ඔයාලා ලස්සනම kit එක දාගෙන ඔයාලට ඇවිල්ලා මචං බහින්න ඕනේ මෙන්න මෙතෙන්. හරි මෙතන බහැලා මෙන්න මෙතන ඔයාලා තනි පොලිමක් හැදෙන්න. හරි තනි පොලිමක් හැදිලා ඉන්න. ඉතින් මම තෝරනවා ලස්සනම kit එක. කියන්නේ ලයිව් එකේ අය තමයි තෝරන්නේ. ඉතින් ලයිව් එකේ අය තමයි තෝරන්නේ. ඉතින් ලස්සනම kit එක තියෙන කෙනාට අපි දෙනවා ඩයමන්ඩ් gift එක. හරි ඉතින් මෙතන ඔයාලා පොලිම හැදලා ඔයාලට බලන් ඉන්න විතරයි තියෙන්නේ. හරි ඉතින් ලස්සනම gift එක තියෙන කෙනා අන්තිම අවසානයේදී දෙර. ඉතින් ලයිව් එකේ අය තමයි තෝරන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතෙන්ද බහැලා ඔයාලා කිල් ගන්න එපා, වෙපන්ස් ගන්න එපා. ඔයාලට තියෙන කෙලින්ම මෙතෙන්ද ඇවිල්ලා බලාගෙන ඉන්න විතරයි. හරි ඒ කියන්නේ මෙතෙන්ද ඇවිල්ලා පොලිම හැදලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඔයාලට පුළුවන් ඉමෝට් දාන්න පුළුවන්. ඉමෝට් එකම දාලා ඔයාලව ලස්සන කරගන්න පුළුවන්. එහෙම මේ යන්න හදන්න එපා. කෙලින් හිටගෙන ඉමෝට් දාලා ඔයාලව ලස්සන කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒක තමයි බොයිස් මේ තරගයේදී වෙන්නේ. හරි එහෙනම් බොයිස් අපි මම කස්ටම් එක හදන්න. පාස්වර්ඩ් එක ඇවිල්ලා 78 පාස්වර්ඩ් එක ඇවිල්ලා 78. පාස්වර්ඩ් එක බොයිස් 78 මේකට ප්ලේයර්ස්ලා සයි ගන්න පාස්වර්ඩ් එක බොයිස් 78. මේක සෝන් එක නෝදාමු. සෝන් එක එන්නේ නැති වෙන්න. එන්න මේක වැරදුනක් දන්නේ. පාස්වර්ඩ් එක 78 70 දාලා බලන්න. හරි. සෝන් එක අයින් කරමු. ඊට පස්සේ ස්කිල් නෝදාමු. හරි. Okay boys, room ID 2063 0.4 room ID password එක 70 ඉතින් ලස්සනම kit එක තේරීමේ තරගාවලිය තමයි boys මේ අර වෙන්නේ. ඉතින් ඔයාලට එන්න පුළුවන් ඉක්මනටම එන්න කස්ටමර් එකට ඔබිට ආවා ලස්සනම kit එක ඕනේ. එන්න password එක 78. කියපු තැනට බහින්න තියෙන්නේ. Okay boys, ඉතින් මේ අපි එකතුලා තියෙන්නේ කිට් තේරීමේ තරගාවලියයි. අපි බලමු ඉතින් කට්ටිය එක විවිධ කිට් දාගෙන ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඉතින් අපි ලයිව් එකෙන් තමයි boys තෝරන්නේ. ඉතින් අපි බලමු ඉතින් අපි එතෙන්ට ගිහින් බලමු ඉතින් අපි කට්ටියකින් ආමු කවුද අවුල් කවුද අයින් කරන්න ඕන. අපි ඒ වගේ දේවල් බලමු. ඉතින් මුල්ම සෙට් එක අපි අයින් කරමු බලලා. ඉතින් ඒ විදිහට අපි බලමු. අපි බලලා කට්ටිය මචං සෙට් නැති අයව අයින් කරලා අපි ලස්සනම කිට් තියන අයව තියාගමු. ඉතින් මැච් එක මේ විදිහට වැටෙනවා.
ඔයාලත් එකම ඔයාලට එකේ ඉඳන් 20ට නම් එකේ ඉඳන් 19ට යනකම් නම්බර්ස් තියෙනවා. ඉතින් ඒ නම්බර්ස් වලට මම මේ වෝට් එකක් දාන්නම්. මෙච්චර දාන්න පුළුවන්ද දන්නේ. Okay boys, ඉතින් අපි බලමු. මම මෙයාලට පුළුවන් මෙයාලගේ ඉමෝට් දාලා මෙයාලව තව ලස්සන කරගන්න එයාලා ලස්සනට පොඩ්ඩක් එයාලව හදාගන්න පුළුවන්. එයාලට ඉමෝට් දාලා එයාලගේ කිට් එක කියන්නේ මේ අර එයාලා අර ඉන්න විදිය ලස්සන කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. මේ කියපු තැනට යන්න මෙතන මෝඩල් ජෝක් දාන්න එපා හරි. කියපු තැනට ගිහලා කියපු විදිහට ඉන්න. අර කවුද බං අර ඊයර පිස්සු හරකෙක් ඇවිල්ලානේ බං. මචං වෙපෙන කිරිවා යන්න කට්ටිය යන්න මචං ඵලයා උඹ මෙතන රිමෝට් එකට ඉඳලා වැඩක් නැහැ යන්න පොලි වැදෙන්න පොලි මැදෙන්න පොඩ්ඩක් ඉන්න බොයිස් අපි මෙතන දැන් 19 දෙනෙක් නෙවෙයි 18 දෙනෙක් ඉන්නවා. අපි මෙයාලගේ අපි හදමු කොහොමද මේක හැදෙන්න ඕන කියලා. පොඩ්ඩක් ඉන්න මම මෙතන ලූට් ටිකක් අරන් යන්නම්. ඕකේ ඉතින් ඔයාලා තමයි කියන්න ඕනේ දැන් මෙතනින් අයින් වෙන්න ඕනේ කවුද කියලා. හරි. ඉතින් අපි බලමු බොයිස්. ඉතින් අපි තරංගෙට ගියොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ තරංගය. අපි බලමු මෙතන ඉන්න බොයිස් ප්ලේයර්ස්ලා සෙට් එක. ඉතින් බොයිස් මෙතන මචං ප්ලේයර්ස්ලා සෙට් එක ගත්තොත් අර වෝල් ගෙව්වේ කවුද? හරි. වෝල් ගන්න එපා. හරි. මේ ඉතින් බෝල් ගහන්න එපා. බෝල් ගහන්න නැතුව ආලා ඉන්න බොයිස්. ඉතින් මෙතන ඉන්නවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 දෙනෙක් ඉන්නවා බොයිස්. ඉතින් ඔයාලා කියන්නේ ඉස්සෙල්ලා මේ තරගෙන් ඉවත් වෙනවා. ඌ කොහොමද ඉවත් වෙනවා? මේ ඌ නිකන් අර කිල්ලේම ගහන නිකන් පිස්සු කෙලියා. ඉතින් බොයිස් කී වෙනියද ඉස්සෙල්ලා ඉවත් වෙන්නේ? කී වෙනියද ඉස්සෙල්ලා මේ ඉවත් වෙන්නේ? කී වෙනියද ඉස්සල්ලාම ඉවත් වෙන්නේ? අපි බලමු ඉතින් තරංගාවලියේ ජයග්‍රහණය. ඉතින් කට්ටිය තමන්ගේ කිට් එක වෙනුවෙන් ඒ කියන්නේ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කට්ටිය මෙයා වෙනවා. ඉතින් ඔයාලා දෙන්න කවුද ඉස්සල්ලාම ඉවත් වෙන්න ඕන? කවුද ඉස්සල්ලාම ඉවත් වෙන්න ඕන? වලවන් 10 කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10 ඉන්නේ හොඳ කිට්ටක් දාගෙන. ගොඩක් අය කියනවා 7 1 2 3 4 5 6 7 අයින් වෙන්න ඕන. ඕකේ ගොඩක් අය කියනවා බොයිස් 7 1 2 3 4 5 6 7 කියන්නේ මෙයාද තව ළඟට ඵලයන්. ඉලගිරි. ඕකේ බොයිස් කාවද අයින් වෙන්න ඕනේ. ඉතින් වෙන්න ඉන්නවා මේ මෙතෙන් සෙට් එක 1 මම කට්ටිය පෙන්නන 1 2 3 මේ ඉන්නේ 3 මේ ඉන්නේ 4 මේ ඉන්නේ 5 මේ ඉන්නේ 6 මේ ඉන්නේ 7 මේ ඉන්නේ 8 මේ ඉන්නේ 9 මේ ඉන්නේ 10 මේ ඉන්නේ 11 මේ ඉන්නේ 12 13 14 15 16 ඉතින් ඔය විදිහට තමයි බොයිස් ඉතින් කට්ටිය ඉන්නේ. ඉතින් ඔයාලා කියන්න කවුද අයින් වෙන්න ඕන? ඉස්සලාම අයින් වෙන්න ඕන කවුද? තැම්මාරු කරගන්න එපා. තැම්මාරු කරනකොට ඉස්සලාම යාව අයින් කරන්නේ. 1 ඕකේ ගොඩක් අය කියන විදිහට අපි
අනේ සමාවේ අම්මසන් ගොඩක් අය කියන විදිහට වොයිස් අපි එකම තරඟෙන් අයින් කරනවා. ඉතින් තරඟේ ඊටමත් ඒ විදිහට තමයි වෙන්නේ. ඉතින් දැන් ඔයාලා කියන්නේ ඊළඟට කවුද අයින් වෙන්නේ? මෙතන දැන් මෙයා 2 3 4 මෙයා දෙක අර එක මරුණානේ. 2 3 4 5 දෙක 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 ගොඩක් අයගේ කමෙන්ට් පරිදි අපි ඊළඟට තරඟින් ඉවත් කරනවා. ඉවත් කරනවා. 7 1 නෑ 2 3 4 5 6 7 තරගෙන් අපි ඉවත් කරනවා. දැන් බොයිස් හෝ දැන් තරගය ආපහු වෙනස් වෙනවා බොයිස්. දැන් ආපහු නම්බර්ස් වෙනස් කරනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 ඉතින් මේ 15 දිනාගෙන් දැන් ආවව අපි අලුත් නම්බර්ස් හදලා තියෙන්නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 ඉතින් මෙයාලගේ ඉමෝට් දාලා මෙයාලා පෙන්නනවා මෙයාලගේ දස්කම් පෙන්නනවා. ඉතින් ඔයාලා දැන් කියන්න කාවද දැන් මෙතනින් අයින් වෙන්න ඕන? ඉතින් මෙතන ඉන්නවා 15 දිනක් ඉන්නවා. ඉතින් අලුත් නම්බර්ස් වලට අනුව 14 ඉවත් විය යුතු බව ගොඩක් දෙනෙක් කියනවා. 14 ඉවත් විය යුතු බව කියනවා. ඕකේ දැන් ඉතින් 14 වෙනි නම්බර් එක නැතුව ඉතුරු නම්බර්ස් ටිකෙන් ඔයාලට කියන්න පුළුවන්. එකේ ඉඳන් 15ට යනකම් තියෙනවා. 14 වෙනි නම්බර් එක අයින් වුණා. ඉතුරු නම්බර්ස් වලින් ඔයාලට පුළුවන් ඉතින් කියන්න. ඕකේ ලස්සනම කීට තෝරමු. ඊළඟට කවද අයින් වෙන්න ඕන? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 15 ඊළඟ කවුද? ඉතින් ගොඩක් දිනෙකේ මේක පරිදි අපිට ඊළඟට එන්නේ පහද දෙකද 1 2 3 4 5 දෙක අපි පහව අයින් කරමු. මොකද ඌ රිමෝට් එක දාන්නේ අර රිමෝට් එක දාන්නවා. ඕකේ ඉතින් බොයිස් ඔන්න තරගේ දැන් නැවතත් උණුසුම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 අන්තිම 13 දෙනා අතරින් කවුද ඉදිරියට මෙතනින් හලන්නේ අපි? අන්තිම 13 දෙනා අතරින් කවුද ඉදිරියට දැන් හලන්නේ? අන්තිම 13 දෙනා අතරින් කවද හලන්නේ අපි දැන්? කවද හලන්නේ? අන්තිම 13 දෙනා අතරින් ආයෙ පෙන්නන්න. 1
එක දෙක තුන හතර පහ හය හත අට නවය 10 11 12 13 කුඩලක තීරණය පරිදි මෙතනින් හැලෙනවා number 2 සමාවෙන්න මිතුර ඔයාට යන්න වෙනවා. ඉතින් ඊළඟ නම්බරේ විදියට අපිට ගොඩක්ම මෙතන යන නම්බරය තමා ඊළඟට අපේ ගොඩක්ම යන නම්බර එකක් විදියට යන්නේ බොයිස්. දෙක යනවා ඊට පස්සේ යන්නේ තරගේ ඉතාමත් දුරුසුම් වෙනවා. එක දෙක තුන හතර පහ හය ගොඩක් ගියා. ඕකේ ඊට පස්සේ බොයිස් අපේ ගොඩක් යන නම්බරේ තමයි නම්බර් 6. ඒ කියන්නේ 1 2 3 4 5 6 වෙනියටත් අපිට අවසන් ගෞරව දක්වන්න වෙනවා. මේ ඔයාලා මතක් එන්නේ ඉදිරියට. හරි මතක් එන්නේ ඉදිරියට. හැමෝම මතක් එන්නේ ඉදිරියට. ඔබගේ මතක් ඉදිරියට පැමිණීම අපි කරුණාවෙන් අපි අපේක්ෂා කරනවා. ඔයත් එන්න. ඔක දැන් ඕක දාලා ගියාද? ඕකේ මතක් එන්න ඉදිරියට. ඔබගේ ඉදිරි පැමිණීම පොඩ්ඩක් ඈත් වෙන්න. ඔයාලගේ කුළුදුල් පෙම හමුවේ එන්නේ ඔයාලව අඳුරා ගැනීම නොහැකිව ඔබගේ ජීවිත අවදානම ඉහළ යාවි. අර කොඩිය තමයි අවුල ඈ. ඔන්න 1 2 3 4 5 6 7 8 9 10 11 දැන් වෙනස් හරි දැන් වෙනස් 1 2 ඔහෙද ආව යන්නේ 1 2 3 4 1 2 3 4 5 6 7 8 9 10 11 දැන් වෙනස් වෙනස් එක වල දැක්කලා ඉස්සලා වෙනස් එක දැක්කනම් හાર્ට් එකක් දාගෙන යන්නකෝ. ඉස්සලා ඔයා මේ වෙනස දැක්කනම් හાર્ට් එකක් දාගෙන යන්නකෝ. ඒක මේ වීඩියෝ එක බලන්නේ උන්ට ට්‍රැක් වගේ ඇති. මොකද මේක ලයිව් එකත් එක්ක යන්නේ. වෙනස දැක්කනම් හાર્ට් එකක් දාගෙන යවා ඉස්සලා. දැක්කනේ මොන තාම වෙනස දැකලා නේ. හරි ඒකල්ලා උත්තර දෙන්න. හරි දැන් උත්තර දෙන්නකෝ. ඕකේ දැන් ගොඩක් අයගේ එනම් මතය පරිදි අපි 11 ගොඩක් අයගේ මතය පරිදි අපි 11 තරඟේ අයින් කරනවා. 11 තරඟෙන් අයින් කරනවා. එතකොට ඊළඟට කවුද අයින් වෙන්නේ? අන්තිම 10 දෙනා last 10 අන්තිම 10 දෙනාගෙන් කවුද අයින් වෙන්නේ? එකේ ඉඳන් 10ට යනකම් ඉලක්කම් තියෙනවා. ඔයාට පුළුවන් කැමති උත්තරයක් ගන්න. ඔයාට පුළුවන් එකේ ඉඳන් 10ට යනකම් කැමති උත්තරයක් ගන්න. එකේ ඉඳන් 10ට යනකම් කැමති උත්තරයක් ගන්න පුළුවන්. මෙල වොයිස් අන්තිම 10 දෙනා 1 2 3 4 5 6 7 8 9 10 ටග්ගාල දෙන්න. මේක දැන් හරි හිතුවට වැඩිය හරිම අමාරු වෙන තැනක්. එක එක්කෙනාගේ එක උත්තර යන්නේ. එක එක්කෙනාගේ එක උත්තර යන්නේ ටග්ගාල කියන්නේ. පහ 1 2 3 4 5 පහට සමු දෙන්න වෙනවා. ඉතින් මේ තරගේ අන්නේ එහෙමයි. ඉතින්
කට්ටිය කවුද කියලා අපිට ගන්න බෑ. ඉතින් ඊළඟ නම්බර් එකත් අපි බලන් ඉන්නවා. ඉතින් ගොඩක් මෙයන නම්බර් එක අපි ඉක්මනට අයින් කරනවා. මොකද මේක දිග වැඩි වෙනවා. ඒත් එකම නම්බර් 5 එක යනවා 1 2 3 4 5 තමයි අයින් කරේ. 5 තමයි අයින් කරේ. හරි ඊට පස්සේ දැන් අපි ආයෙ ගමු 1 නෑ මේ ඊට පස්සේ නම්බර් 9 නම්බර් 9 අයින් වුණා. දැන් ඉන්නේ බොයිස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි boys අන්තිම 8 දෙනා ඔයාලත් මඩක් ඉදිරියට පැමිණෙන්න. මඩක් ඉදිරියට එන්න boys මේ මඩක් ඉදිරියට එන එක දැක්කම හાર્ට් එකක් දාන්න. මඩක් ඉදිරියට එන එක දැක්කම හાર્ට් එකක් දාන්න ඉස්සෙල්ලාම. මඩක් ඉදිරියට එන එක දැක්කම හાર્ට් එකක් දාලා ඉන්න අංක දාන්න කලින්. හරි නැත්තම් මට ඔයාලා දැන් කලින් එකට දානවා කියලා තමයි මම හිතන් ඉන්නේ. නැත්තම් මේ කට්ටියට අවාසියක් වෙනවනේ. මඩක් ඉදිරියට එන එක දැක්කම හાર્ට් එකක් දාලා ඉන්න. ඒක දාලෙමු. අංක දාන්න එපා. අංක දාන්න නැතුව ඉදිරියට මේක දැක්කනම් හાર્ට් එකක් දාලා ඉන්න. එලකිරි දැකලා ඉවරයිනේ. හරි. කෝ පෝලිං ඔය උඹලා එක ළඟ ඉන්න කෙනා බිජු අතුල් වෙනවද? හරි. ඔන්න බොයිස් 1 2 3 දැන් උඹේ කිට් එක මාරු කරගන්න. උඹ ලුක් චේන්ජ් එකේ දාලා මන් දන්නේ නැහැ. 1 2 3 4 5 6 7 8 ඔන්න තීරණය ඔබ සතුයි. 1 2 3 4 5 6 7 8 ඔය 8 දෙනාගෙන් ඔයාලා කියන්න ඕන කවුද ඉස්සෙල්ලාම අයින් වෙන්නේ. හරි මේ 8 දෙනා මෙහෙමයි. ඔයාලට තියෙන අංක ටික කියන්න විතරයි. 4ක් වුණාට පස්සේ අපි වෝට් වලින් තමයි යන්නේ. හරි. ඉතින් ඉස්සලාම අයින් වෙන්නේ number 6 1 2 3 4 5 number 6 වැඩිපුර යන්නේ. ඉතින් ඊට පස්සේ වැඩිපුරම යන නම්බර් එක තමයි නම්බර් ඊට පස්සේ වැඩිපුර යන නම්බර් එක තමයි නම්බර් 6 down ඊට පස්සේ නම්බර් ඊළඟට යන වැඩිපුරම නම්බර් එක අඩෝ ඒක යකෝ යන වෙලාවක් අඩෝ මේක මට තෝරගන්න බෑ number එක නම්බර්ස් වෙන්නේ මට පොඩ්ඩක් අර එක දිගට ගියා නම් එකක් number 1 2 3 4 5 6 8 එතන 7යි ඉන්නේ ඔව් මූ 8 මූ 7 කියලා ගන්න එපා කවුරුත් මූ 8 8 නෑ කියලා හරි හරි 3යි 1යිනේ වැඩිපුරම යන්නේ මම වෝට් එකක් දාන්න ඉස්සල්ලාම යවන්න ඕන නෑ එහෙම එපානේ මං හිතන විදිහට මම එතන ඉඳලා ගොඩක් අය දාන්නේ 1 2 3 4 5
ගියා යන්න ගියා මැකිලා ඊට පස්සේ වැඩිපුරම යන්නේ මම දැන් දැඩි තීරණ ගන්නවා මේ මම දකින්න විදිහට ටට්ටක් ගාලා යවනවා ඉතින් ඊළඟ වැඩිපුරම යන්නේ බොයිස් මේක ගොඩක් කළා ඇදුනා වැඩි ඊට පස්සේ වැඩිපුරම යනවා බොයිස් මේ පැත්තෙන් තුන ඒතකම එක දැන් මඩක් ඉදිරියට එන්න අන්තිම ක්‍රීඩකයින් 5 දෙනා මඩක් ඉදිරියට එන්න අනෙල්ලා ඉදිරියට වරේ ටොපිත් වරේ ඉදිරියට Okay boys, අවසන් ක්‍රීඩකයින් 5 දෙනා අවසන් 5 දෙනා අපි බලමු මෙයාලගේ 5 දෙනාගෙන් එක්කෙනෙක් විතරයි boys යවන්න තියෙන්නේ හරිද එක්කෙනෙක් ගියාට පස්සේ boys එකද දෙකද තුනද හතරද පහද ඉතින් ඉස්සෙල්ලාම යවන්න ඕන කාවද ඉස්සෙල්ලාම යන්නේ කවුද දැන් ඉස්සෙල්ලාම යන්නේ කවුද ඉස්සල්ලාම යන්නේ කවුද දැන් ඕකේ ගොඩක් අයගේ මේක තියෙන්නේ Killing spree. ඕකේ ඔයාලා යන් ඉන්න මඩක් ඉදිරියට තව මඩක් එන්න ඉදිරිය නෑ ඉදිරියට එන්න ඕනේ හරි ඔය ඉදිරියට ආවක් කවන්නේ ඕකේ ඉතින් බොයිස් දැන් ඔයාලට වෝට් කරන්න chance එකක් හම්බ වෙනවා ඉතින් දැන් ඔයාලා මේ වෝට් එකෙන් කියන්න ඕන ඉස්සල්ලාම යවන්න ඕන කාවද කියලා ඉස්සල්ලාම ඉවත් කරන්නේ එක දෙක තුන හතර Okay, your time start now, boys. දැන් ඔයාලා කමෙන්ට් වල ඉන්න වෙයි වෝට් කරන්න. මම chat එකට දාලා තියෙනවා වෝට් කරන්න. 1 ඉන්නවා, 2 ඉන්නවා, 3 ඉන්නවා, 4 ඉන්නවා. 100ට ගාණක් වෝට් කරනවා මං ඉතින් boys live එකෙන් දැන් 300 ගාණක් වෝට් කරලා තියෙනවා. හැමෝම වෝට් කරන්න. ඔයාලට තියෙන පොඩි වෙලාවක්, පොඩි කාල සීමාවක් තියෙන 400 ගාණක් වෝට් කරලා තියෙනවා. මම මේක සාමාන්‍ය 600 වුණ ගමන් මං තීරණය ගන්නවා. හරි ඒකින්ද ඔයාලා ටක් ගාලා වෝට් කරන්න. ඕකේ 590යි 600යි ගාණක් කියන්නේ පළවෙනියව අයින් කරන්න කියලා. ඕකේ නම් බොයිස් ඉන්න අනිත් අයගෙන් මම හිතුවට වැඩිය මේක හරි අමාරු එකක් අනිත් අයගෙන් දැන් ඉන්න අයගෙන් ඉස්සලාම ඉවත් කරන්නේ එකද දෙකද තුනද දැන් ලේසි වැඩි ඕන බොයිස් දැන් වෝට් කරන්න පුළුවන් ඔයාලට එකද දෙකද තුනද දැන් මේ ඉන්න අවසන් සටන් කරුවන් තිදෙනාගෙන් ඉවත් කළ යුත්තේ කවුද ඔබගේ වටිනා මලාපය පළ කරන්න ඔබගේ වටිනා මනාපය පළ කරන්න 500යි ඕකේ දෙවැනියා ඕකේ බොයිස් අවසන් දෙදෙනා එකද දෙකද ඕකේ බොයිස් ඉතින් අවසන් දෙදෙනා මේ දෙකෙන් ඉවත් කළ යුත්තේ කාවද තාටගේ ඉතාවත් අසීරිය මම පෙන්නන්නම් මේ දෙන්නව මෙන්න ඉන්නවා එක්කෙනෙක් මෙන්න ඉන්නවා අනිත් එක්කෙනා ඉදෙනවානේ දෙන්නව ඉවෝට්ටාගෙන ගම්මා කල්ලනවා ඕකේ බොයිස් ඉතින් මේ දෙන්නගෙන් ඉවත් කරන්න ඕන කාවද ඉවත් කළ යුත්තේ ඉවත් කරන්න ඕන කාවද ඉතින් මේක 1k මේ වෝට් එකකින් ඉමු
අඩෝ කරට කර යන්නේ අර 100ට 1යි මචං වෙනස් වෙලා නැත්තේ බොයිස් ඔයාලා කමෙන්ට් වලින් දාන්න එපා අර ඔයාලට වෝට් කරන්න ඇවිල්ලාදී කමෙන්ට් වල අර වෝට් කරන්න මේකක් තියනවා නේද මෙන්න මෙහෙම එකක් නැද්ද ඔයාලට වෝට් කරන්න මෙන්න මෙහෙම එකක් නැද්ද වෝට් කරන්න මේකට වෝට් කරන්න ඇවිල්ලා ඇත්තේ මෙන්න මෙහෙම එකක් ඒකට ඔයාලා අයින් කරන්න ඕන එක්කනව ටච් කරන්න අයින් කරන්න ඕන එක්කනව ටච් කරන්න ඕනේ තියාගන්න ඕන එක්කනව අයින් කරන්න ඕන එක්කනව ඕගේ 800ක් වුණ ගමන් මම මගේ තීරණය ගන්නම් 800ක් වුණ ගමන් මම මගේ තීරණය ගන්නම් 822 ඉතින් ඉස්සලාම ඉවත් කරන්න ඕනේ 52ක තීරණය මත වැඩි මනාපේ Killing spree! ඔබට පරාජය වෙනවා ඒත් එක්කම ඉස්සලාම ඉවත් කළ යුත්තේ කියන එක ඔයාලට බලා ගන්න පුළුවන් අංක 1 ඉස්සලාම ඉවත් කරන්න කියලා 153ක් කෝඩ් කරලා තියෙනවා ඒත් එක්කම අපේ තරගාවලියේ ජයග්‍රහණය කරන්නේ මෙන්න මෙතන ඉන්න ඩයල් එක කවුද මේ කවුද මල්ලි මේ මචං මේ ලූට් එක ගන්නේ මරාගෙන කාපියව ගාපන් මට ඕකේ ගාපන් ඕකෙන් දැම්මට ගාපන් ඕකේ බොයිස් වෙලින අපේ ලස්සනම කිටට හිමිකම් ලැබපු ලයිගේ පුද්ගලයා ඔන්න සජීවී තලේ ග්‍රාහකයා කවුද මේ ජගත් වීර තමයි අපේ කස්ටමර්ස් එකේ ජයග්‍රහණය ලබන්නේ. ඉතින් ඔන්න විදිහට තමයි අපේ කස්ටමර්ස් එක ඉවර වෙන්නේ.